සිලිලාරක හෙල්මැලි පෙති අතරින් සැලි සැලි කනට නොයන සිතට දැනෙන සිලි සිලියක පැටලිලා සිලි සිලියක පැටලිලා. මේ මොකද පුතේ කියන්නේ? සිලිලාරක කියන්නේ සිලිලාරක හෙල්මැලි. සිලිලාරක කියන්නේ පුතේ දැන් ලියන්න එපා, ලියන්න වෙලාව දෙනවා. ජල තලාවක. සිලිලාරක කියන්නේ ජල තලාවක. හෙල්මැලි කියන්නේ පුතේ දියේ පිපෙන සුදු පැහැති මල් වර්ගයක්. හෙල්මැලි කියන්නේ දියේ පිපෙන සුදු පැහැති මල් වර්ගයක්. එතකොට ජල තලාවක පිපිලා තියෙන මේ හෙල්මැලි කියන සුදු පාට මල් වර්ගය. පෙති අතරින් සැලි සැලි. ඒ මල් වර්ගයේ පුතේ දැන් හොඳට අහගන්න මේ පාඩම අමාරුයි කියලා මං කිව්වා. ලියන්න නම් එපා පුතේ. අමාරු වචන පස්සේ ලියන්න මං දෙනවා වෙලාව. හරිද? එතකොට පුතේ මේ ජල තලාවේ පිපිලා තියෙන මේ සුදු පාට මල් වල පෙති අතරින් හෙලවි හෙලවි කනට නොයන සිතට දැනෙන. කනට ඇහෙන්නේ නැති හැබැයි හිතට විතරක් දැනෙන සිලි සිලියක පැටලිලා. සිලි සිලි සද්ද ඇහෙන්න ඕනේ කනටනේ පුතේ. හැබැයි කනට ඇහෙන්නේ අපේ හිතට අමුතු සිලි සිලියක් දැනෙනවා මේ පරිසරය දකිද්දි. මේ රාත්‍රී කාලයේ ලස්සන පරිසරයක සුන්දරත්වය තමයි පුතේ මේ කවිය ඇත්තටම විස්තර කරන්නේ. තමන්ගේ චූටි මාස 3ක් වයස ඇති දියණිය නිදාගෙන ඉන්නවා මේ රාත්‍රී පරිසරයේ හිනාමුසු මූණින් නිදාගෙන ඉන්නවා. ඒ නිදාගෙන ඉන්නකොට එයාට මැවෙනවා ඇති මේ රාත්‍රිය කියලා තමයි මේ චන්ද්‍රරත්න මානවසිංහයන් මේ වර්ණනා කරන්නේ. එතකොට මේ කවියේ සමස්ත අදහස තියෙන්නේ පුතේ ජල තලාවක පිපිලා තියෙන සුදු පැහැති හෙල්මැලි කියන මල් වර්ගයේ පෙති අතරින් හෙලවි හෙලවි කනට ඇහෙන්නේ නැති හිතට දැනෙන සිලි සිලියක අපි පැටලෙන තරම් මේ පරිසරය සුන්දරයි කියන එක. හරි දැන් මගේ පුතාලා එක අංක එක කවිය දාලා ලියා ගන්න. සිලිලාරක ජල තලාවක හෙල්මැලි දියේ පිපෙන සුදු පැහැති මල් වර්ගයක් කියලා.